සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් මම ගෙනාවා කැංගරෝ එකේ HD 23L 24FL කියන මෙන්න මේ ලොකු ස්ටේපල් මැෂින් එක. ඉතින් මම දැන් අන්බොක්ස් කරන්න යන්නේ. අපි බලමු පැකේජ් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම මම මේක අන්බොක්ස් කරගන්නවා. එතන මේක මම කොළඹින් ගත්තේ. ඔයාලට පේනවා මේකේ ප්‍රයිස් එක. අන්බොක්ස් කරලා බලමු. මෙතනින් මම මුලින්ම මේක පන්න ගන්නවා. එතකොට මේ විදිහට මට ඕපන් කරගන්න පුළුවන්. මේ වගේ view එකක් තමයි ඉතින් inside තියෙන්නේ. ඔයාලට පේනවා මේ විදිහට මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක තියෙන දේවල් මෙහෙම අයින් කරනවා. අතන මේකේ මේ empty box එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. මේක මොකුත් නෑ, empty box එකක් තියෙන්නේ. ඊළඟට මේ පැත්තේ තියෙන මේ විදිහට empty box දෙකක්. මේ විදිහට empty box දෙකක් තියෙනවා. අපි මේ දෙකත් විදිහට ඉවත් කරගන්නවා. ඊළඟට අපි බැලුවොත් අපිට පේනවා මේකේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් මේ විදිහට තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් තියෙනවා මේ විදිහට. අපිට පේනවා. ඊළඟට අපි බැලුවොත් මේ විදිහට පොලිතින් එක මේක කවර් කරලා තියෙන්නේ. ඉතින් අපි මැෂින් එක ඉවත් කරලා බලමු. ටිකක් බරයි. ඉතින් මම බොක්ස් එක පැත්තකට දානවා. ස්ටෙප් මැෂින් එක තියෙන්නේ මේ විදිහට එතකොට. ඉතින් මම මුලින්ම මේ පොලිතින් එක මේ විදිහට ඉවත් කරනවා. මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඊළඟට මේකේ පොඩි ලොක් එකක් දාලා දෙනවා මේ වගේ මෙන්න මේකේ පොඩියක් දාලා මම ඒකත් මේ විදිහට ඉවත් කරගන්න බලන්න. මේ විදිහට අද කරලා මම මේකත් ඉවත් කරගත්තා. right. ඔන්න පේස්ට් එක මැෂින් එක. එතකොට මේ විදිහට තියෙනවා. විදිහට අපිට ස්ටේබල් මැෂින් එක තියෙනවා. right. අතන මම මේ වගේ જાති එකක් පාවිච්චි කරලා නැහැ, මේ වගේ ලොකු එකක්. අපි බලමු දැන් කොහොමද ඔපරේට් කරන්නේ කියලා. මෙතන රතු පාට බටන් එකක් තියෙනවා. පොඩක් කොල බැලුවොත් රතු පාට බටන් එක එවුවොත් ඔයාලට පේනවා මෙන්න මේ පැත්තේ රතු පාට බටන් එක ඔබනකොටම මේ විදිහට මේ කටු දාන ෆීල් අපිට ඕපන් වෙනවා. ඉතින් මේකේ කටු වර්ග අපිට දාන්න පුළුවන් 210ක් දක්වා ගන්නකම්. ඒ කියන්නේ අපිට දාන්න පුළුවන් 24 23 24 කියන කටුව දක්වා අපිට දාන්න පුළුවන්. ඒකෙන් අපිට පුළුවන් පිටු 210ක් ස්ටෙප් කරගන්න මේ විදිහට. ඉතින් මේක පටන් ගන්න 23 6 කියන කටුවෙන් ඒකේ ඉඳලා අපිට මේ විදිහට කටු වර්ග කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කටු වලට අදාළව ඒ පිටු ප්‍රමාණය මේ පැත්තේ තියෙනවා. මැනුවල් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් උපරිම කට්ට තියෙන 23 24 සහ අවම කට්ට තියෙන 23 6 කියන කටුව අපිට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තියෙන 23 24 ස්ටෙප් එකකට බොක්ස් එකක්. මම මුලින්ම මේකෙන් එක පීලක් මේ විදිහට කරගන්නවා. right. මම කටු පීලක් ගත්තා. අරගෙන මම මේක මේ විදිහට මේක ඇතුළට දානවා. අපිට පුළුවන් මේ විදිහට මේක ස්ටෙප් එකට මේකට දාන්න. එතකොට මේක මේ විදිහට ඇතුළට ප්‍රෙස් කරන්න පුළුවන්. එතකොට මේක ලොක් වෙනවා. මෙතනින් තව තියෙනවා මෙන්න මේ වගේ එකක් අපි බලමු මොකද තියෙන්නේ කියලා තුලම බලන්න. right. ඒකේ අපිට පුළුවන් ස්ටෙප් කටු අමතර ඒවා තියෙනවා අපිට ඒකට දාගන්න පුළුවන්. මේ වගේ අමතර කටු කීපයක් තියෙනවා නම් තව අපිට මේකට දාගන්න පුළුවන් මේ විදිහට. දාගන්න මේක මේ විදිහට ලොක් කරන්න පුළුවන්. ඊළඟට මේකේ හැන්ඩල් එක මේ විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට මේ මැනුවල් එක අනුව මෙතන අපිට තියෙනවා ක්ලින්චර් යුනිට් එකක්. ඒ ක්ලින්චර් යුනිට් එකෙන් කරන්නේ ලොකු ලෝඩ් එකක් නම් අපිට පුළුවන් මේ පැත්තේ යූස් කරන්න. පොඩි ලෝඩ් එකක් නම් අපිට පුළුවන් මේ පැත්තේ යූස් කරන්න. කියන්නේ පේපර්ස් වල thickness එක අනුව අපිට ලෝඩ් එක අනුව අපිට මේ ක්ලින්චර් යුනිට් එක චේන්ජ් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අපිට මේ විදිහට. ඔයාලට පේනවා මෙන්න මෙතන මේක තමයි ක්ලින්චර් යුනිට් එක. ඒකේ යටින් තියෙනවා අපිට මේ එකත් අනිත් පැත්තේ හැරෙවොත් මෙන්න මේක අපිට ප්‍රෙස් කරන්න පුළුවන්. එහෙන් ප්‍රෙස් කරාම මේ ක්ලින්චර් යුනිට් එක අපිට මේ විදිහට රොටේට් කරගන්න පුළුවන්. ඒක පේපර් thickness එක අනුව අපිට ওই විදිහට රොටේට් කරලා දාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ ස්ටෙප් වල පේනවා තව මෙන්න මේක. මෙන්න මෙතනින් අපිට මෙන්න මේක මෙහෙට කරලා අපිට පේපර් ගයිඩ් එක මෙහෙම චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ ගයිඩ් එක අපිට වෙනස් කරගන්න පුළුවන් අපි පාවිච්චි කරන පේපර් එක අනුව. අපි ඉතින් සාමාන්‍ය පේපර් එක මැද ස්ටෙප් කරනවා නම් අපිට A3 එක වගේ හරියට මැද ස්ටෙප් කරනවා නම් අපිට පුළුවන් මේ විදිහට ඇඩ්ජස්ට් කරලා මෙන්න මේ පැත්ත මේ විදිහට ඇඩ්ජස්ට් කරලා මේ විදිහට මේ කැලේ මෙහෙම ලොක් කරන්න පුළුවන්. එතකොට මේක ආයේ මේක මූව් වෙන්නේ නැහැ මේ විදිහට. මේක හොඳට ෆික්ස් වෙනවා.
ආපහු අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක මූව් කරගන්න මේක මේ විදිහට බුරුල් කරලා අපිට පුළුවන් මේ විදිහට මෙහෙම වෙනස් කරගන්න. ඒ අවශ්‍ය ගානින් අපිට තියලා මේ විදිහට ඇඩ්ජස්ට් කරලා ගන්න පුළුවන්. ඉතින් අපි ගහන පොත අනුව අපිට මේ විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා එතකොට ඒකේ මේ විදිහට මෙන්න මෙතනින් තමයි ස්ටේපලේ වදින්නේ. දැන් මේ විදිහට අපිට ගොඩක් පොත් ගහනවා නම් අපිට මේක ඇඩ්ජස්ට් කරලා මේ විදිහට සෙට් කරගත්තා නම් මේ විදිහට ගහන්න පුළුවන්. ඉතින් මේක තව පොඩ්ඩක් මේ විදිහට චේන්ජ් කරන්න ඕන අපිට මේ විදිහට චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් අපි A3 කොලයක් ගත්තොත් අපිට පුළුවන් මේ විදිහට මෙහෙම තිබ්බොත් ඒවට පේනවා දැන් මේකේ ස්ටෙපර් වදින මේ හරි. ඉතින් A3 කොලේ මැද තියෙන්නේ මේ හරි. එහෙනම් මට පුළුවන් මේක මේ විදිහට මූව් කරලා හරියටම මේකේ A3 කොලේ මැදට මෙතන එන සෙට් වෙන විදිහට මට පුළුවන් මේකේ ලොක් එක දාගන්න. මේකේ ලොක් එක මේ විදිහට මට ලොක් කරගන්න පුළුවන්. මේ විදිහට ලොක් එක කරන් මට ඔම ලොක් කරගන්න පුළුවන්. ඒතකොට A3 කොලේ මැදට වන්න ඔගේ ඔම ස්ටෙප් එක අපිට ගහන්න පුළුවන්. right. අන්න ඒ විදිහට එනං ඒක අපිට ලොක් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන මේ මැනුවල් එකට අනුව මෙන්න මෙතන within slot for leg length of the staples කියලා මේ විදිහට තියෙනවා අපිට. ඒ තියෙන මෙන්න මෙතන. ඔයාලට පේනවා දැන් මම දාලා තියෙන ස්ටෙපර් කටුව මොකක්ද කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මම දාලා තියෙන්නේ 6 ස්ටෙපර් කටුව. හරියටම 6 කලින් තමයි මෙහෙම පෙන්වන්නේ. දැන් මම මේකට දාන්නම් 24 කටුවක් දාන්නම්කෝ. කටුව මේ විදිහට ඉවත් කර ගන්නවා. මේ 6 කටුව මම දාලා තියෙන්නේ. දැන් මම 24 කටුවක් මේ විදිහට කටුවක් දැම්මොත් මේ විදිහට දාලා මේ දේ මම ඇතුළට ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරලා ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා මේ මෙතනට මෙනකම් මේක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 24 මෙතනට එනවා. ඒ දාන කටුව අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට මේක රිමූව් කරන්න නැතුව මේකේ තියෙන්නේ මොන කටුවද කියන එක බලලා අපිට ස්ටෙප් කරන්න හැකියාව මේකේ තියෙනවා. අන්නේ ෆැසිලිටි එක තියෙනවා මේ ස්ටෙප් මැෂින් එකේ. ඉතින් හරි වැදගත් ස්ටෙප් මැෂින් එකක්. මොකද පිටු ගොඩාක් ගහන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි පොතක් ස්ටෙප් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මම තාම මේ જાතික පාවිච්චි කරලා නැහැ. බලමු අපි ඉස්සරම කොහොමද කරන්නේ කියලා. දැන් මෙතන පිටු පොඩි ප්‍රමාණයක් තියෙන ඉඳන් මම ලොකු කටුව ඉවත් කරනවා. මේකට හරියන කටුවක් අපි දාගමු. ඉතින් මෙතන පිටු 30ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි පිටු 30ක් ගහන්න අපිට යූස් කරන්න පුළුවන් කටුව තමයි මෙතනින් බැලුවම අපිට පේනවා 23.8 කියන කටුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ අපිට පහසුකම තියෙනවා 25 ඉඳලා 50 දක්වා පිටු ප්‍රමාණයක් ස්ටෙප් කිරීමට. ඒතකොට මම 8 mm කටුව නැත්නම් 23.8 කියන කටුව මම මේ විදිහට ගත්තා. මම දැන් මේකට මේක ඇතුල් කරනවා. මේ විදිහට කටුව ඇතුල් කරලා මේක ඇතුළට ප්‍රෙස් කළාම රයිට් අපි බලමු දැන් කොහොමද ස්ටෙප් කට්ටක් ගහන්නේ කියලා. රයිට්. හරිම ලේසි. ගොඩක් අමාරු නෑ. මේ විදිහට අපේ කටුව වැදුණා. තව එකක් මම ගහලා බලන්නම්. මේ විදිහට තිබ්බා. මේ විදිහට කටුව ගැහුවා. හරිම ලේසි. එතනම හරිම ලේසි. right. දැන් අපි බලමු ටිකක් ලොකු කටුවක් කොහොමද ගහන්නේ කියලා. මම මේ විදිහට මේක ප්‍රෙස් කරලා මේ කටුව ඉවත් කරගන්නවා. ටිකක් ඝනකම එකක් ගහන්න බලමු අපි. ඉතින් මම මේ පේපර්ස් ටිකම මේ විදිහට ටිකක් ඝනකමට නමා ගත්තා. දැන් මෙතන කොළ 120ක වගේ ප්‍රමාණයක් මේ විදිහට තියෙනවා. 34ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේක 210 කියන කටුවෙම තමයි ගහන්න යන්නේ. පොඩ්ඩක් චෙක් කරගන්න. මුලින්ම කටුව මම මේ විදිහට අතුල් කරලා මේ විදිහට මම තියලා බලනවා. right. ලස්සනට වදිනවා. ඔන්න පේනවා ටිකක් අර කොළ ප්‍රමාණය මදි නිසා මේ විදිහට තිබ්බා. අත් කරා. හරිම ලේසි. හරිම ලේසි. ලේසි ස්ටෙප් කරන්න පුළුවන් මැෂින් එක. මේ විදිහට තිබ්බා. ගොඩක්ම ලේසි. ඉතින් ලස්සනට කටුව වදිනවා. මේ විදිහට අපිට ස්ටෙප් කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට ස්ටෙප් කරලා ගන්න පුළුවන්. මේ ස්ටෙපල් මැෂින් එක ඇතුළේ මම ගත්තේ රුපියල් මට මේක වුණා රුපියල් 19000ක් වගේ වුණා. සමහර තැන්වල නම් 18,000 ගණන් වලට තියෙනවා. ඉතින් මේ වගේ ස්ටෙපල් මැෂින් එකක් ගත්තොත් ඔයාලටත් හොඳයි. ඉතින් ඔයාලගේ බුක් ෂොප් එකකට ලොකු පොත් ගහන්න තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම ඇත්තටම මම පාවිච්චි කරේ මෙච්චර කල් පාවිච්චි කරේ මේ જાති මැෂින් එක පොඩි එකක් පාවිච්චි කරේ. ඉතින් මෙච්චර කාලයක් මම පාවිච්චි කරේ මැෂින් එක ෂෝට් ලෙන්ත් එකක් පාවිච්චි කරේ. දැන් තමයි ඔන්න ලොන් ලෙන්ත් ගහන්න පුළුවන් මැෂින් එක කරගෙන ආවේ. ඉතින් දැන් අපිට ලොකු වැඩක් කරන්න පුළුවන් මෙන්න මේ මැෂින් එකේ.